ළමයි ඉතින් මං හිතුවා ඔයාලව එක්කගෙන ටාලින් ටුවර් එකක් යන්න. අපි දැන් යමු එහෙනම් මාත් එක්ක ටාලින් බලන්න. ටාලින් කිව්වට හැබැයි අපි යන්නේ අද ඕල්ඩ් ටවුන් එක බලන්න. එහෙනම් මේ Tallinn, Estonia. හරි. ඉතින් මෙහෙම ගොඩක් ෆ්ලවර්ස් තියෙනවා විකුණන්න මේ හරියේ. ඒවා දැක්කහම ඉතින් මම අර යන ගමනත් අමතක වෙලා ෆ්ලවර්ස් දිහා තමයි බලන්නේ. දන්නවනේ ඉතින් ගර්ල්ස්ලා ලස්සනයි නේ? සන්ෆ්ලවර්ස් තියෙනවා. ගොඩක් තිබ්බා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ විරු ගේට්ස් වලට. සාමාන්‍යයෙන් අපි ඕල්ඩ් ටවුන් එකට යනවා නම් මේක තමයි එන්ට්‍රන්ස් එක. මෙතනින් තමයි අපි පටන් ගන්න ඕනේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම හැම ව්ලොග්ස් කරන්න දන්න කෙනෙක් නෙමෙයි. මේ මම චුටි ක්ලිප්ස් ටිකක් අරන් තිබ්බා. මේ ඒක නිසා ඒවා එකට කනෙක්ට් කරලා තමයි මේ දාන්නේ. මොකද මං කැමති නෑ ඇත්තටම මෙහෙම මිනිස්සුන්ගේ ෆේසස් පේන්න වීඩියෝස් ගන්නත්. ඒක නිසා හරි අමාරුයි මට ඒ වැඩේ කරන්න. මොකද ඇත්තටම මං කැමතිත් නෑ කාගේවත් වීඩියෝ එක රැන්ඩම්ලි මාව වැටිලා හිටියොත්. ඒක නිසා මට හිතෙනවා ඒ කට්ටියත් එහෙම ඇති කියලා. එතකොට එහෙම ඉතින් ගන්න බෑනේ අනිවාර්යෙන් වීඩියෝ එක කවුරු හරි ඉන්නවා. ඒක නිසා මට මේක කරගන්න බැරි වැඩක්. මම මෙච්චර දවස් පින්තූර ගත්තා තමයි දැම්මේ. ඉතින් ඔයාලට ඒ දැක්කේ එක view point එකක්. මම එතනින් ලොකුවට ගත්තේ නෑ මොකද මම වෙන තැනකට යනවා. ඔයාලට හොඳට එතනින් view එක පෙන්නන්නම්. මේ ඉතින් ඕල්ඩ් ටවුන් එකේ එක තැන් තමයි. ලොකුවට ඉතින් විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඒගොල්ලන් ඉතින් අපිට විස්තර කරලා දුන්නා. මම ගයිඩඩ් ටුවර් එකක් ගියා. අපිට යුනිවර්සිටි එකෙන් ගයිඩඩ් ටුවර් එකක් හම්බුණා. මේ එදා ගත්ත ක්ලිප්ස් නෙවෙයි. මේ මම ඊට කලින් දවසක තනියම යද්දි ගත්ත ඒවා මේකට දැම්මේ. ඇත්තටම මෙතන මාර ලස්සනයි. මේ තමයි මම ඔයාලට කිව්වේ මම වෙන view point එකට යනවා කියලා. මේ තියෙන්නේ සෙන්ට් ඔලාව්ස් චර්ච් එකේ ඉඳන්. මම හිතනවා මම නම ප්‍රොනවුන්ස් කරා හරි කියලා. ඒක අපිට බලන්න යන්න පුළුවන් ගොඩක් ස්ටෙප්ස් තියෙනවා. හැබැයි එතන බලන්න යනවා නම් 8 යුරෝස් වෙන්නේ ටිකට් එක. ඇත්තට මේක මෙහෙ එනවා නම් අනිවාර්යෙන් කරන්න ඕන වැඩක් කියලා මම හිතනවා. චුට නගින්න අමාරුයි හැබැයි. අර අපේ අම්බුලුවාව වගේ තමයි අර දෙපැත්තෙම යන්න චූටි ඉඩක් තමයි තියෙන්නේ. ඉතින් අර පැත්තෙන් කවුරු හරි ඉන්න පොඩක් ඉතින් නැවතිලා ඉඳලා ඉඩ දෙන්න ඕනේ. පොඩක් නගින්න නම් අමාරුයි හැබැයි බහිත් ෂේප්. ඔහොම ඉතින් බහැලා අන්තිම